ඔයා එපතනේ දිනන්න. නමුත් ඡායාග්‍රහණය කිරීමට සූදානම් වෙන්න වගේම ඡායාග්‍රහණය අපේක්ෂා කරන්නත් ඕනි. ඉතින් උසස් පෙළ විභාගයෙන් සාර්ථක වෙන්න සූදානම් වෙන ඔයා අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතුම පොතක් විදිහට බැංකු සැසඳුම් පත්‍ර කියන මේ පොත හඳුන්වලා දෙන්න පුළුවන්. ධර්මසිරි ලියනවඩු මහතා රචනා කළ තියෙන මේ පොතේ බැංකු සැසඳුම් පත්‍ර සිද්ධාන්ත කෙටියෙන් හැඳින්වීම, පසුගිය බහුවර්ණ ප්‍රශ්න විවරණය කරන ලද පිළිතුරු සහිතව පසුගිය විභාග ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු, නිර්මාණාත්මක බහුවර්ණ ප්‍රශ්න වගේම නිර්මාණාත්මක ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු කියන ශීර්ෂ පාඨ යටතේ බැංකු සැසඳුම් පත්‍ර එකකයට අදාළ සිද්ධාන්ත, පසුගිය විභාග ප්‍රශ්න සහ නිර්මාණාත්මක ප්‍රශ්න අන්තර්ගතයි. පිටු 94කින් යුක්ත මේ පොතේ අන්තර්ගත සියලුම විෂය කරුණු ප්‍රශ්න වගේම පිළිතුරුත් ඉතාමත් පැහැදිලිව අන්තර්ගත කරලා තියෙනවා. බැංකු සැසඳුම් පත්‍ර ඒකකයේ පිළිබඳව ඔයාට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් පොතක් විදිහට මේ පොත හඳුන්වලා දෙන්න පුළුවන්.